hello. Oh, hello. Hi, hello. Hi, hello. Hi, hello. Hi, hello. Hi, hello. What the fuck? කොහොමද ඔයාලට පරිස්සමින් සතුටින් ඇති කියලා හිතනවා. ඉතින් මම පියු සාදරෙන් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. Thank you so much මාත් එක්ක ඉන්න අය හැමෝටම. කලින් මම කරපු vlog එකේ පොඩි ප්‍රශ්නයක් නිසා මම ආයෙම ඒ වීඩියෝ එක private කරලා ආයෙම upload කරා. ඒක නිසා පොඩ්ඩක් ඒ වීඩියෝ එක යනවා මදි. सबर करो बोला धक्का मुक्की नहीं करने का आराम से लेने का දැන් මේ මගේ දෙවෙනි vlog එක. ඉතින් මේ දේවල් හදාගෙන මම ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. ඕගොල්ලොත් මාත් එක්ක ඉඳී කියලා මම හිතනවා. අද මම අරගෙන ඇවිත් තියෙන්නේ ගොඩ දෙනෙක් දන්නේ නැති තැනක්. ඒ කියන්නේ ගොඩක් එක ගොඩක් අය ගිහින් නැති තැනක්, මග හැරෙන තැනක්. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඒ ප්ලේස් එක අරගෙන ආවේ ඔයාලට දකිද්දි හිතේ මේක අපේ රටේ තැනක්ද කියලා. ඒ තරමට ලස්සනයි, පිරිසිදුයි. බලමු මොකද්ද වෙන්නේ කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. මම කියන්නම් අද අපි කොහෙද යන්නේ කියලා. ඉතින් ඔයා වීඩියෝ එක බලන ගමන් මාව අහගෙන ඉන්න අමතක කරන්න එපා. මුලින්ම කියන්න ඕනේ මේ තැන ගැන ලොකු විස්තරයක් නම් සඳහන් වෙලා නැහැ. අනික මම මේ තැන ගැන ලොකු විස්තරයක් නම් කියන්න දන්නේ නැහැ. නමුත් ඔයාට මට කියන්න පුළුවන් අද මම ඔයාව එක්කන් යන්නේ ඔයාගේ ඇස් දෙකට හිතා ගන්න බැරි ලස්සනක් පෙන්වන්න. ඔයා මේ වීඩියෝ එක ඉවරනකම් බැලුවාම ඔයා අනිවාර්යෙන් මෙතනට එනවා. ඒක නිසා පාර හොඳට මතක තියාගන්න. අර පහලින් පේන්නේ ගම්පොළ ටවුන් එක. ඒ වගේම අපි දැන් මේ යන්නේ අම්මුලුවාව පාරේ. මෙන්න මේ තැන හොඳට නෝට් කරගන්න. එතනින් තමයි ඔයගොල්ලන්ට ගොඩක් දුරට මේ තැන මිස් වෙන්නේ. ඔයාට නෝට් කරගන්න කිව්ව තැනින් පාර බෙදෙනවා. ඔයා කෙලින්ම ගියොත් ඔයාට තව එකකට යන්න පුළුවන්. ඔයාට මෙතනට යනවා නම් ඔයා දාන්න ඕනේ වම් පැත්තට. ඉතින් මෙතනින් ගිහිල්ලා ඔයාට තව එකකට යන්න පුළුවන්. ට්‍රැවල් කරනවා නම් මේ වගේ වෙද එකක් තමයි තියෙන්න ඕනේ. මම කැමති විදිහට අවුව තිබුණොත් ඇත්තටම මට මේ ගමන යන්න මහන්සි. මම හරිම කැමති මේ වගේ වෙද එකකට. ඉතින් ඔයාලට මේ ගමන පයින් යන්නත් පුළුවන්. චූටි දුරක් තියෙනවා. ඉතින් හැබැයි ලස්සන නිසා ඔයාලට ඒක දැනෙන එකක් නැහැ. මෙතන සමහර කාලවලට නම් ෂෝස් තියෙනවා ඇති. මේ පැත්තේ නම් තියෙන්නේ පොකුණක්. උද්‍යාන ගොඩක් තැන්වල මම දැක්ක මේ වගේ තැන් තියෙනවා. තව දෙයක් ඔයාලට මෙතන පාර හොයාගන්න ලේසි වෙන්න පාර දෙපැත්තෙන් සලකුණු කරලා තියෙනවා යන්න ඕනේ කොයි පැත්තටද කියලා. මොකද මේ උද්‍යාන ගොඩක් පාරවල් තියෙනවා යන්න. ඉතින් මෙහෙම ඉස්සරහට තමයි යන්න තියෙන්නේ කෙලින්ම. ඇත්තටම යාළුවනේ මට නම් මේක හීනයක් වගේ. හීනයක් වගේ කියන්නේ හීනෙන් යනවා වගේ තමයි දැනෙන්නේ. ඒ තරම් වෙනස්ම ෆීලිං එකක්. ඉතින් මං කිව්ව තැන නම් තියෙන්නේ තව චුට්ටක් ඉස්සරහ. අපි එතනට ගිහින් කතා කරමු. එහෙනම් බලාගෙන ඉන්න. අද මම මේ ඉන්නේ අම්බුලාවේ නිතරම දකින කන්ද උඩ තියෙන කුළුණින් එහාට වෙන්න තියෙන උද්‍යානයේ ආසම තැන. මෙතන නිකම්ම උද්‍යානයක් නෙවෙයි, ජෛව විවිධත්වයේ සංකීර්ණයක් කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඉතින් යාළුවනේ මෙතන ඉස්සර තිබිලා තියෙන්නේ ගල් සහිත කඳු ගැටයක්ලු. ඒක තමයි මේ උද්‍යානයක් කරලා තියෙන්නේ.
ඔයාලට බඩගිනි නම් මොනවා හරි චූට්ටයක් අතනින් අරගන්නත් පුළුවන්. අපි යන්න එහෙනම් රවුමක් ගිහින් එමුද මාත් එක්ක? මෙතන ලස්සනයි නේද යාළුවනේ මේක. සම්පූර්ණ දැව වලින් හදලා තියෙන්නේ නිකන් චීනි වයිබ් එකක් පේනවා නේද ඔයාලට? හරිම ලස්සනයි නේ. දෙපැත්ත නිකන් සම්පිටද ඉන්නේ හරි මේ නමද බලන්න. අන්දස් මේ කැරකෙනුට වදී එහින්ද වදී කිව්වා විතරයි යාළුවනේ කකුල නිල් වෙන්නම වැදුනා. ඉතින් යාළුවනේ දැන් මම මේ පොරි දාන්න තමයි යන්නේ මාළුන්ට. මාළුන්ගේ වර්ගය නම් මම දන්නේ. හැබැයි මේ ගමන ඉවර වෙනකල්ම ඒගොල්ලන් අපි පිටිපස්සෙන් ආවා. යාළුවනේ මේ තැන ගැන චුට්ටක් කියන්න ඕනේ. ආගමික හා පාරිසරික සමතුලිතතාවයක් දරන ස්වභාධර්මයේ සහ මිනිසාගේ නිර්මාණ ශිල්පයේ එකට එකතු වුණු ස්ථානයක් කියලා තමයි මට ඔයාලට හඳුන්වා දෙන්න පුළුවන් හොඳම විදිහ. තව ටික වෙලාවක් හිටියනම් යාළුවනේ මට ඇත්තටම නිින්ද යනවා. ඒ තරමට ෂෝක් අනේ. අපි මෙතන චූටි වෙලාවක් ඉඳලා කෑම කාලේ ගියා. මම මේ කෑම දැකලා තමයි hina වෙන්නේ. අපි ආව පැත්තෙන් නෙමෙයි මේ පැත්තෙන් යන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ පාර ගිහිල්ලා ඔයාලට අම්බුලාවේ ටව එකටත් යන්න පුළුවන්. ටිකක් දුර ඉඳන් වගේ යන කෙනෙක්ට රූම්ස් අරගන්න පුළුවන්. මම හිතන්නේ හොටෙල්ස් කීපයක්ම වගේ හම්බුණා ඉන්න පාරේදී. මෙතන ඉඳන් දිගටම යාළුවනේ ෆයිනස් කැලයක් මැද්දෙන් තමයි මේ පාර වැටිලා තියෙන්නේ. මාරම ලස්සනයි වෙනස්ම ෆීලිං එකක් දැනෙන්නේ. ඒ වගේ මාර කූල් මෙතන. මම කිව්වට බෑ යාළුවනේ ඔයාලා මේ පැත්තෙන් ආවොත් මේ ගමනත් එන්න. කොහොමද යාළුවනේ ෆීලිං එක? තව මේ ආව වගේම චූටි දුරක් යන්න තියෙනවා. ඉතින් යාළුවනේ මේ ලස්සන විඳින්න ඕනේ, දකින්න ඕනේ. ඔයත් අනිවාර්යෙන් ඉන්න. අවිල්ල ඔයා අරන් යන දේවල් මේ කොහෙවත්ම පරිසරයට දාන්න එපා. අපි පරිස්සම් කරගමු. තවත් දවසක ඇවිල්ලා මේ වගේම ලස්සනට බලන්න පුළුවන් වෙන්න. ඉතින් තව චුට්ටක් මාත් එක්ක යමු. ඔයාට බලාගෙන ඉඳලා චුට්ටක් මහන්සි ඇතිනේ. ඉස්සරහින් චුට්ටක් නැවතිලා ඉඳලා යමු. මෙතන වලට හරියට පේන්නේ නැතුව ඇති. හැබැයි මේ චැලෙන්ජින් ගේම්ස් තියෙන තැනක් වගේ තමයි තියෙන්නේ. ෂෝස් කරනදී මේ කාලේට නම් නැතුව ඇති. හරිම නිස්කලංකයි මාරව නිදහසක් හිතට දැනෙන්නේ. ඉතින් ඔයා අනිවාර්යෙන් ඇවිත් යන්න. ඔයා ටවර් එක බලන්න යනවා නම් මේ පාරෙන් යන්න. මම දැන් යන්න පිටත් වෙනවා. මම තව වීඩියෝ එකකින් අම්බුලාවේ ටවර් එකට ගිහින් ලස්සන වීඩියෝ එකක් කරන් යන්න. ඉතින් අපි මෙහෙම පහලට යමු. මෙතන හරිම ලස්සන පන්සලක් හම්බ වෙනවා. මම ඇතුළට නම් ගියේ නැහැ.
ඔයා පයින් යන කෙනෙක් නම් ඔයාට විවේක ගන්නත් තැන් හම්බෙනවා. ඒ වගේම යාළුවනේ මෙතන ඉඳන් හෙල්මට් නැතුව නම් යන්න එපා. ඔයාගේ සහ මේ ස්ථානයේ සුරක්ෂිතතාවය වෙනුවෙන් පොලිසියෙන් යොදවලා ඉන්නවා. මොකද මමත් බැනුම් ඇහුවා හෙල්මට් නැතුව ගිහින්. ඒ හින්දා එනවා නම් පරිස්සමින් හරි විදියට එන්න. ඉතින් යාළුවනේ වීඩියෝ එකත් එන්න එකට ඇවිත් තියෙන්නේ. කොහොමද ගමන? වීඩියෝ එක ලස්සනයිද? මට ලස්සන කමෙන්ට් එකක් දාන්න. ඔයා මේ පාරෙන් යද්දි තම්බුලෝ දිහා බලන්න. මේ දුමෙන් ඇහිලා මාරම ලස්සනට අම්බුලෝ පේනවා. ඉතින් යාළුවනේ සතුටින් ඉන්න, පරිස්සමින් ඉන්න, වැඩියෙන් ලැබෙන්න ඕනේ. එහෙනම් next video එකකින් හම්බෙමු. bye bye.